සුබ දවසක් ජේස් ඉලෙක්ට්‍රොනික්ස් YouTube නාලිකාවට සැපමැනි ඔබ සියලු දෙනා වෙනද වගේ ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් සුපුරුදු පරිදි තවත් ප්‍රයෝජනවත් වීඩියෝයක් ඔබ වෙත ගේන්න අදහස් කළා. ඉතින් ඔයගොල්ලෝ තාම ජේස් ඉලෙක්ට්‍රොනික්ස් නාලිකාව subscribe කරලා නැත්නම් ඔයගොල්ලෝ කැමති නම් විතරක් දැම්ම subscribe කරලා share කරලා like එකක් සමගින් bell icon එකත් ඔබලා මේ වගේ වීඩියෝ ළඟටම ගෙන්න ගන්න. හරි. ඉතින් තවත් වෙලා ගන්න නැතුව අපි අද වීඩියෝ එකට යමු. Hi guys, welcome to JS Electronics YouTube channel. So today as usual I meant to bring another useful video to you. So if you haven't subscribed to the JS Electronics channel yet, please do subscribe now and hit the bell icon along with a like on this video. So friends, without further ado, let's get to the video. හරි. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ගෙන්න අදහස් කළේ මම පහුගිය දවස්වල YouTube එකේ වීඩියෝස් වගේක් තිබුණා මේක ගැන. ඉතින් මම මේ දරස් ආයතනයෙන් මේ උපකරණය ගෙන්න ගත්තා. ඉතින් මේක කියලා තියෙන්නේ මේගොල්ලෝ Type C 15 watt 3 amp 18650 lithium battery charger module DC to DC booster fast charger UPS power supply converts 5 volts 9 volts to 12 volts. ඉතින් මම ගෙන්න ගත්තේ මේක ඇවිල්ලා මේ 12 volt එකක් මම ගෙන්න ගත්තේ. හරි. ඉතින් මේගොල්ලෝ කියලා තිබුණ විදියට මෙම උපකරණය සාමාන්‍යයෙන් ගෙවල් වල දැන් හැම ගේකම වගේ සුලභ දෙයක් මේ ඉන්ටර්නෙට් රවුටර්ස් තියෙනවානේ 4G රවුටර්ස් එහෙම. ඉතින් ඒ රවුටර්ස් ලයිට් ගිය වෙලාවක සාමාන්‍ය විදියට පැයක් වගේ කාලයකට යූස් කරගන්න පුළුවන් චූටි මිනි UPS එකක් කියලා තමයි මේගොල්ලෝ මේ ඩිස්ක්‍රිප්ෂන් වල කියලා තිබ්බේ. ඒ වගේම 12 volt වලින් වැඩ කරන සාමාන්‍යයෙන් APS එකට වඩා අඩුවෙන් ගන්න දේවල් වලට යූස් කරන්න පුළුවන් කියලා තමයි කියලා තිබ්බේ. ඉතින් අපි බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. හරි. ඉතින් මේක තමයි මේක යොපු බෑග් එක. මෙතන ඇන්ටි ස්ටැටික් බෑග් එකක් දීලා තියෙනවා ඔයගලන්ට පේනවා ඇති. අපි මේක ගමු එළියට. ඒකලා මේක එළියට ගමු. මේ වගේ බෑග්ස් මේ ඇන්ටි ස්ටැටික් බෑග්ස් මේවා වීසි කරන්න එපා. කරුණාකරලා ඔයගොල්ලෝ ගාව මේ සාමාන්‍යයෙන් මේ වගේ මොඩියුල්ස් ඒ වගේම ට්‍රාන්සිස්ටර්ස් ICs වගේ ස්ටැටික් වලට මේ ස්ටැටික් සේෆ් වෙන ඒවා මේ බෑග්ස් වල දාලා තියන්න පුළුවන්. මොකද මේවා අපිට ගන්න නැහැ මේ අංකය නම් මේ කඩවල වල ගන්න නැහැ. ඉතින් මේ ඇන්ටි ස්ටැටික් බෑග්ස් ඔයගොල්ලෝ ළඟ තියාගත්තත් ඔයගොල්ලන්ගේ තියෙන semiconductor devices ඒ වගේම මේ වගේ sensitive modules මේකට දාලා තියන්න පුළුවන්. හරි. ඉතින් අපි දැන් වීඩියෝ එකට යමු. දැන් මේගොල්ලෝ කියලා තියෙන විදිහට මේක තමයි මේගොල්ලන්ගේ main unit එක. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ පැත්තේ තියෙනවා 18650 මේ තින්නේ මං ගාව තියෙන පරණ බැටරිස් දෙකක් 18650 බැටරිස් දෙකක් පැරලල් තමයි මේගොල්ලෝ සම්බන්ධ කරලා තියෙන්නේ. මේ පැත්ත පොසිටිව් මේ පොසිටිව් නෙගටිව් එහා පැත්ත අපි බැලුවොත් මේකේ මෙතන තියෙනවා USB C connect එකක්. එතකොට මෙතන තියෙනවා diodes දෙකක් ඒ වගේම capacitors තියෙනවා. මෙතන තියෙනවා inductor එකක්. මෙතන තියෙනවා charging control IC එකක්. ඒ වගේ මේ හතර තමයි අර මේ battery connect එක solder කරලා තින්නේ. මේ පැත්තෙන් 5 volts C connect එකෙන් දෙන්නත් පුළුවන්. පිටින් දෙන්නත් පුළුවන්. මේ පැත්තේ තියෙන 5 volts minus 5 volts plus මේ පැත්තේ තියෙනවා මේගොල්ලෝ කියලා තියෙන මේ තියෙන UPS out එක UPS out plus එකයි UPS out negative UPS out negative UPS out positive. හරි. මෙතන මේගොල්ලෝ මේක දිලිසෙනවා. මෙතන මේගොල්ලෝ ලියලා තියෙන මේ චයිනීස් වලින් ලියලා තියෙන්නේ මම ගෙන්නපු මොඩියුල් එක 12 volts. ඒ වගේම මේවයි 9 volts modules උත් තියෙනවා 5 volt modules උත් තියෙනවා. ඉතින් මේක මම ගෙන්න ගත්තේ 12 volt එකක්. ඉතින් මෙතන තියෙනවා LEDs දෙකක්. ඒක පස්සේ මම පෙන්නන්නම් ඔයගලන්ට. මෙතනත් LED එකක් තියෙනවා. ඉතින් මේගොල්ලොන්ගේ මේ ස්පෙસિෆිකේෂන්ස් වල එක එක වෙන්ඩර්ස්ලා එක එක දේවල් කියලා තියෙනවා. නමුත් මේකේ
අර කවර් එකේ ඔයගොල්ලෝ දැක්ක ලියලා තිනවා 3 amp කියලා. මම නම් හිතන්නේ 3 ampere මේකේ ස්ටෑන්ඩ් කරයි කියලා. නමුත් මේගොල්ලන්ගේ මේගොල්ලන්ගේ සයිට් එකේම ස්පෙસિෆිකේෂන් වල දාලා තිබ්බා 5 volts මොඩියුල් එකේ UPS out එක 1 ampere, 9 volt UPS එකේ out එක 500 milliampere, 12 volt UPS එකේ out එක 350 milliampere කියලා. ඉතින් ඒ තව තැනක කියලා තියෙනවා 3 ampere කියලා. ඉතින් මොකක් හරිද කියලා දන්නේ නැහැ. ඉතින් ඉලෙක්ට්‍රොනික ලෝඩ් එකකට දාලා තමයි මේක ටෙස්ට් කරන්න වෙන්නේ. නමුත් සාමාන්‍යයෙන් ගෙදර තියෙන රවුටර් එකකට, සාමාන්‍ය 4G රවුටර් එකකට ඒගොල්ලෝ මේ කියන්නේ ආයතනයෙන් සපයන්නේ මම හිතන්නේ චාර්ජර් එක 1 ampere චාර්ජර් එකක් දෙන්න 12 volts. ඉතින් සාමාන්‍ය රවුටර් එක ගන්නවා සාමාන්‍යයෙන් 300ක් 350ක් මිලිඇම්පියර් විතර ගන්නවා රවුටර් එකක්. ඉතින් සාමාන්‍යයෙන් ඔයගලගේ විදුලිය විසන්දු වෙච්ච වෙලාවකට පවර් ෆේලියර් එකදී ඇත්තටම ඉතින් මේක මම හිතනවා ඊටාම ප්‍රයෝජනවත් කියලා. මොකද මම මේක මම පාවිච්චි කරේ නැහැ. නමුත් මේකේ තියෙන ගොඩක් වීඩියෝස් එක බලනකොට මම හිතනවා මේක ඊටාම ප්‍රයෝජනයි කියලා. සාමාන්‍යයෙන් පැය භාගයක්වත් මේකෙන්, මොකද මේක ඊටාම මේ කුඩා මොඩියුල් එකක්. ඉතින් මේකට මේ පැත්තේ බැටරිස් දෙකක් දාලා පැරලල් මේ බැටරිස් අනුව තමයි මේකේ කාලය රඳා පවතින්නේ පැයද දෙකද කියලා. මේකට මේගොල්ලෝ කියලා තියෙනවා, මේගොල්ලෝ ස්පෙસિෆිකේෂන් වල කියලා තියෙනවා මේකේ දැන් බැටරිස් දෙකයි මෙතන පැරලල් තියෙන්නේ. ඒ වගේම තව බැටරිස් දෙකක් දැම්මොත් පැරලල් බැටරිස් හතරක් වගේ දාන්න පුළුවන් කියලා තමයි කියලා තියෙන්නේ. පැරලල් කරපුවාම දන්නවනේ ඔයගොල්ලෝ. එතකොට මේකේ තියෙන මේ පැරලල් දාපුවම ඇම්පියරේජ් එකත් මේකේ ඩබල් වෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ මේ මිලි ඇම්පියර් ගාන. සීරීස් වුණාම එකයි, පැරලල් වුණාම ඩබල් වෙනවා. හරි. ඉතින් අපි දැන් මුලින් මොකක්වත් ගහන්න නැතුව මේ පවර් බැංක් එකක් තියෙනවා මං ගාව. මේකෙන් අපි දාලා බලමු ඉන්පුට් එක. මේ තියෙන ඉන්පුට් එක. හරි. මෙතන ඉන්පුට් එක දානකොට ඔයගලන්ට පේනවා ඇති. ඉන්න මම ලයිට් එක ඕෆ් කරලා පෙන්නන්නම් චුට්ටක්. මේක පේන්නේ නැත්තම් ඔයගලන්ට පේනවා ඇති මෙතන බ්ලූ කලර් ලයිට් එකක් පත් වෙනවා. ඒ කියන්නේ ෆුල් charge කියන එක. මොකද බැටරිස් දාලා නැහැනේ අපි. බ්ලූ කලර් ලයිට් එකක් පෙන්නනවා. මෙතන පෙන්නනවා UPS out එක. ඔයගලන්ට පේනවා ඇති. හරි. අපි යමු අපු ලයිට් එක දාමු. හරි. දාලා දැන් අපි මේක ගලවලා අපි මේකට බැටරිස් දෙකක් ලෝඩ් කරලා බලමු. මේ තියෙන මං ගාව මේ පරණ බැටරිස් වගේක් තියෙනවා. මේක ඇවිල්ලා මේක දීලා නැහැ මිලි ඇම්පියර් ගාන. හරි අපි මේක දාලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. එතකොට මේ පැත්ත තමයි පොසිටිව් එක. ඒ කියන්නේ මේවට මේ බැටරිස් දානකොට කල්පනාවෙන් දාන්න ඕන. පොලරිටි මාරු වුණොත් මේ මොඩියුල් එක පිච්චෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ මේක පොසිටිව්, මේ පැත්ත පොසිටිව්, මේ ගහලා තියෙන පොසිටිව්. ඉතින් අපි මේ පැත්ත පොසිටිව් එකට දාලා අපි බලමු. හරි. හරි. ඔයගලන්ට පේනවා දාපු ගමන්ම මෙතන UPS එක රෙඩි කියලා තියෙනවා. මේ පත් වෙනවා. අපි මේකත් දාලා බලමු. මේකත් පොසිටිව්. ඔව් පොසිටිව්. හරි. දැන් අපි මේ දෙකක් දැම්මා. දාපුවම මෙතන පෙන්නනවා. හරි. මෙතන ඔයගලන්ට පේනවා ඇති මෙතන රතු පාට බල්බයක් තියෙනවා. දැන් අපි මේකේ බලමු අවුට්පුට් එක මේගොල්ලෝ කියන විදියට 12 volts එනවාද කියලා. හරි. අපි මල්ටිමීටර් එක දැම්මා වෝල්ට් DC වලට දාලා මේක ඇල්ල UPS නෙගටිව් එක, මේක ඇල්ල UPS පොසිටිව් එක. බලන්න මේගොල්ලෝ කියලා තියෙන විදිහට හරියටම 12.5 පෙන්නනවා. මේක බලන්න මේ 12.5 හරියටම පෙන්නනවා. දැන් මම ඒ කියන්නේ පවර් එක මේ පැත්තෙන් දීලා නැහැ. නමුත් 12.5 මෙතනින් අවුට් වෙනවා මේ බැටරිස් දෙකෙන්. ඉතින් ඇත්තටම මේක ගොඩක් ප්‍රයෝජනවත් උපකරණයක් කියලා මම හිතනවා. ඒකයි මම මේක ගෙන්න ගත්තේ. ඉතින් මේකේ සුළු කාලයකට සාමාන්‍ය පැයකමාරකට මේ බැටරි වල තියෙන මිලි ඇම්පියර් එක අනුව ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇති. බැටරි වල මිලි ඇම්පියර් එක වැඩි වෙන්න මේ රඳා පවතින කාලෙත් වැඩි. ඉතින් මේ 12.5 මෙතන තියෙනවා මේ පැත්තේ. මෙතනට මේ දැන් මෙතනට මේ අපි ආපහු මේකෙන් මේ අපි දීලා බැලුවොත් මෙතනින් අපි සප්ලයි එක දීලා බලමු. සප්ලයි එක දුන්නොත් ඔන්න බලන්න. හරි. මෙතන පෙන්නනවා දැන් පෙන්නන්නේ මේ ඔයගලන්ට පේන ඇති දැන් පෙන්නන්නේ ඉන්න ලයිට් එක ඔෆ් කරලා පෙන්නන්න. දැන් පෙන්නන්නේ රෙඩ් කලර්. රෙඩ් කලර් කියන දැන් බැටරි එක charge වෙනවා.
මේකේ ෆන්ක්ෂන්ස් දෙක තුනක්ම තියෙනවා. එකක් තියෙනවා බැටරි චාර්ජිං ෆන්ක්ෂන් එක තියෙනවා. ඊට පස්සේ බූස්ට් අප් ෆන්ක්ෂන් එක තියෙනවා. ඊට පස්සේ ප්‍රොටෙක්ෂන් තියෙනවා. ඊට පස්සේ තියෙනවා UPS එක. දැන් මේගොල්ලෝ කියලා තියෙන විදිහට දැන් මම දැන් මෙතනට මම 5 volts input එක දීලා තිනවා. ඒ වෙලාවේදී බැටරි එක automatically බැටරි power එක disconnect වෙලා කෙලින්ම මේ 5 volts boost up වෙලා මෙතනින් යනවා කියලා තියෙන්නේ. අපි බලමු UPS positive UPS negative මේ බලන්න මල්ටිමීටර් එක බලන්න. දැකනේ 12.5 මෙතන යනවා. දැන් ඒ විදියටම දැන් අපි බලමු ඕම තියලා දැන් මම මෙතන UPS එක මෙතනින් ගැලවුවොත් දැකනේ කිසිම වෙනසක් නැහැ. 12.5 එතනින්ම එනවා. ඉතින් මේ 12.5 මෙතන මේකෙන් වෙන්නේ බැටරි එක charge වෙනවා. අපි මේක අපහු දාලා බලමු. මෙතන දාලා අපි මේ පැත්ත බැලුවොත් බලමු. ඔයගොල්ලෝ මල්ටිමීටර් බලන්න. දැන් මම මේ ඉන්පුට් එක දාලා තින්නේ. මේ තින්නේ 3.5 මේ බැටරි එක charge වෙනවා. මෙතන පෙන්නනවා 3.5යි දැන්ට බැටරි එකේ power එකේ තියෙන්නේ 3.58යි. අනිත් එක බලමු. ඔව් ඒකත් 3.58යි. ඔය දැක්කනේ charge වෙනවා. 5.9 වුණා, 5.9.1යි, 9.2යි, 9.3යි, 9.4යි. ඒ කියන්නේ මේ power bank එකෙන් මේක charge වෙනවා. ඉතින් මං හිතන්නේ මේක ඉතාම මේ ප්‍රයෝජනවත් දෙයක් වෙයි ඔයගලන්ට. සාමාන්‍ය routers වලට ඒ වගේම 12 volts වලින් වැඩ කරන කුඩා උපකරණ. ගොඩාක් high ampere ගන්න ඒවා නෙමෙයි. සාමාන්‍ය කුඩා මේකේ මේ අනිත් එක තමයි මේකේ මේ බල්බ් එක දාපු වෙලේ ඉඳන් පත්තු වෙනවා. මොකද මේකේ on off switch එකක් නැහැ. ඒක ඉතින් පොඩි අඩුපාඩුවක්. මොකද මේ on off switch එකක් නැහැ. ඉතින් මේක දාපු වෙලේ ඉඳන් වැඩ කරනවා. මේකින්ද කරුණාකරලා මේක ගැන පොඩ්ඩක් විමසිලිවත් වෙන්න ඕන. මොකද මේ අතට මෙහෙම දැම්මොත් ඇත්තටම මේ වතුර එහෙම තිබ්බොත් ෂෝට් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි මේක මේ වටේම හිල් හතරක් දීලා තියෙනවා. ඒකට අපිට මේ අර ස්ටෑන්ඩ් ඔෆ්ස් ඔයගොල්ලෝ දන්නවා ඇති අර කම්පියුටර්ස් වල තියෙන අර තඹ නිකන් මෙහෙම ඌරු වගේ ඒ ස්ටෑන්ඩ් ඔෆ්ස් හතරක් දාලා ලස්සන පෙට්ටියක මෙන්න මෙහෙම ස්ටෑන්ඩ් ඔෆ් හතරක් දාලා මේ අතට ස්ටෑන්ඩ් ඔෆ් හතර මේ අතට හරි අවශ්‍ය ප්‍රමාණය මේ වගේ දාලා ලස්සනට අපිට හදා ගන්න පුළුවන්. ඉතින් මේ මං හිතනවා ඔයගොල්ලෝ මේකේ තියෙන ෆන්ක්ෂන්ස් ටික ඔක්කොම මේ තේරුම් ගත්තා කියලා. ඉතින් මෙතන පෙන්නන්නේ UPS out එක ready කියන එක රතු එක. අර ඔයගලන්ට මම පෙන්නුවේ මෙතන තියෙන්නේ මේ input එක දාපුවම full charge වුණාම මෙතන මේ full charge වුණාම නිල් පාටපත් වෙනවා. දැන් පත් වෙන්නේ රතු පාට. ඒ කියන්නේ මේ මොඩියුල් එක charge වෙනවා. මම මෙහෙම තියන්නම් බලන්න charge වෙන්න කොච්චර වෙලා යනවද කියලා. හරි. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් පොඩි අදහසක් හරි පොඩි දැනුමක් හරි ඔයගොල්ලෝ ලබා ගත්තා කියලා. ඉතින් ඔයගොල්ලෝ හිතනවා නම් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වුණා කියලා කරුණාකරලා ඔයගොල්ලෝ කැමති නම් විතරක් subscribe කරලා share කරලා like එකක් සමගින් bell icon එක ඔබලා මට පුංචි සහයෝගයක් දෙන්න ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. So friends, I think you guys have gained some knowledge by watching this video. So friends, if you think this is the video is informative, please subscribe and hit the bell icon along with a like. So thanks for watching. Hari. ඉතින් මේ පමණ වෙලාව JS Electronics YouTube නාලිකාව සමග රැඳී සිටි ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි.